ආයිබෝවන් හැමෝටම අද හිතුවා ඔයාලට පොඩි වීඩියෝ එකක් ගේන්න. මේ හුඟක් අයගෙන් ආව එකම මැසේජ් එක හින්දා තමයි මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. පහුගිය ටිකේ හුඟක් අය මට මැසේජ් දාලා තිබ්බා විශ්වාගාව තියෙන ඉන්ඩෝ ප්ලාන්ට් වල ෆොටෝ සහ ඒ වගේ මේ මිල ගණන් දාන්න කියලා. ඉන්ඩෝ ප්ලාන්ට් කිව්වහම මම රෙඩ් කොංගොත් ඇතුළත් කරගත්තා. බොහෝ දුරට මංගාව තියෙන්නේ ඇත්තටම ඉන්ඩෝ ප්ලාන්ට් විතර තමයි. අනිත් දේවල් ගොඩක් අඩුයිනේ. ඉතින් මම කරපු දේ ඉන්ඩෝ ප්ලාන්ට් කිව්වහම රෙඩ් කොංගොත් ඉන්ඩෝ ප්ලාන්ට් එකකට ගන්න පුළුවන් කියලා හිතාගෙන රෙඩ් කොංගොත් මම ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ඒගොල්ලන්ට ෆොටෝ එක යවුවා. ඒගොල්ලෝ කාත් කවුරුත් අඳුරන්නේ කරන්නේ නැහැ. ඒ වුණාට ඒ හැමෝගෙම ආව උත්තරේ තමයි අනේ මිස් මං අනිත් ඒවා ගන්න රෙඩ් කොංගෝ නම් එපා කියලා කිව්වා. මට හිතා ගන්න බෑ ඇයි එහෙම කිව්වේ කියලා. ඒ වගේම ඒගොල්ලෝ මුදල් දාලා තිබුණෙත් රෙඩ් කොංගෝ ඇර අනිත් ඒවට විතරයි. මං ඕන්නම් පැල 5ක් 6ක් දාන්න ඇති, සමහරුන්ට 10ක් 12ක් දාන්න ඇති. එහෙම තියෙන විදිහට දැම්මා. දැම්මහම මට ආව මැසේජ් එක තමයි ඒක. මං අහන්නේ ඒ ඇයි? මොකද රෙඩ් කොංගෝ වලට බය වෙලාද නැත්නම් රෙඩ් කොංගෝ හදන්න එක්කෝ මැරුණා වෙන්න ඕන නැත්නම් රෙඩ් කොංගෝ එකෙන් දෙකෙන්ම එපා වුණා වෙන්න ඕන? ඇයි එහෙම කියන්නේ? නැත්නම් තමන්ගේ රෙඩ් කොංගෝ පැලේ කොළ දෙකක් තුනක් තියෙනවා එහෙමම ඉදිරියට යන්නේ නැතුව එයා හැදෙන්නේ නැතුව එහෙමම නැවතිලා. එහෙම එකක් වෙන්න ඕන. නැත්නම් පටන් අර මුලින්ම දාපු කොළ ඉදිලා නරක් වෙලා යනවා හදන්න බෑ. ওই දෙක තුනෙන් එකක් වෙන්න ඇතිනේ. රෙඩ් කොංගෝ කියන්නේ හදන්න ලේසිම පැලයක්. රෙඩ් කොංගෝ පැලේ අනිත් ඒවාට වඩා හරිම ලේසි හදන්න. ඒ වගේම මේ ලස්සන ඒක වෙනස්ම ලස්සනක්. ඒකට ආස කරන අය වෙනම ඉන්නවා. ඉතින් ළමයිනේ අර මේ දැන් අර මං කිව්ව වර්ග දෙක තුන තියෙන අය ඉන්නවනම් මැරුණු අය ඉන්නවනම් මැරිලා වගේ මැරීගෙන එනවා සාමාන්‍ය රෙඩ් කොංගෝ පැලේ. ඒ අය ටක් ගාලා ඒ පැලේ ගලවන්න. ගලවලා ඒකේ තියෙන පස්මාද්‍ය අයින් කරන්න. ඒක ගණ්ඩ මෙපා. ඒ පස්මාද්‍ය ගණ්ඩ මෙපා. සැහැල්ලු පස්මාද්‍යයක් හදන්න. සැහැල්ලු කියනකොට සැහැල්ලුයි කියලා කියනකොට මේ අර කියන්නේ සාමාන්‍යයෙන් මාස ගණනාවක් ගියත් මෙහෙම කරලා අතට අල්ලලා ගන්න පුළුවන් පැලේ අතට එන පස්මාද්‍යයක් වෙන්න ඕනේ. අන්න ඒක හදා ගන්න ඕන. ඒකට දාන්න එපා කොයිම වෙලාවකවත් ගොම. මොකද ඒක සැහැල්ලු නම් සැහැල්ලු වෙන්න ඕන. ගොම දැම්මහම පොඩ්ඩක් අර තද වෙන ගතියක් එනවා. ඒ අර පෝෂණයක් ගියාට එයාට ටිකක් අමාරුයි. අරකේ නරක් වේගන ආව කෙනානේ ඔයාලා මේ ගැලෙව්වේ. අන්න ඒ හින්දා සැහැල්ලු පස්මාද්‍ය ටික හදාගෙන සැහැල්ලුවෙන් ඒ පෝච්චිය සාමාන්‍යයෙන් පැලේ සමහර විට පැලේ ලොකු වෙන්න පුළුවන්. ඔයා තියාගෙන ඉන්නේ චූටි පෝච්චියක වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ පෝච්චියට ඒ පැලේට ගැලපෙන පෝච්චිය අරගන්න. ලොකු පෝච්චියක් නම් වඩා හොඳයි. නමුත් ඔයාලට පුළුවන් නම් පැලේ ලොකු වෙද්දි පෝච්චිය වෙනස් කරගන්න. ඒකත් වඩා හොඳයි. ඒ ක්‍රමෙත් හොඳ ක්‍රමයක්. පැලේ ලොකු වෙද්දි ලොකු පෝච්චි වලට දාගන්න එක. ඒක වරදක් නෑ. අන්න ඒ විදිහට. ඉතින් ඔයාලට මම අගෙන් ඔයාලා ගත්තනේ මේ වගේ රෙඩ් කොංගෝ සාමාන්‍යයෙන් දැන් මේ රෙඩ් කොංගෝ එක මෙයාට මදි. මේ පෝච්චිය මෙයාට මදි. මෙයා අපි යවන්න ඉතින් පැල ගලවලානේ. ඒ ගලවලා යවපුවාම මේ වගේ පෝච්චියක් මෙයාට හරියන්නේ නැහැ. ලොකු පෝච්චියක තමයි මෙයා දාන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්නවලදී සමහරට රෙඩ් කොංගෝ පැලේ හැදෙන්නේ නැහැ. ඒ හේතුව වෙන්නත් පුළුවන්. නැත්තම් කුමක් හෝ දිලීරයක් බෝ වෙලා වෙන්නත් පුළුවන්. හැබැයි මේ රෙඩ් කොංගෝ එකට දිලීර බෝ වෙනවා අඩුයි. දිලීර බෝ වෙනවා හරිම අඩුයි. මේ මම ඉඳවල තියෙන්නේ දැන් මේ කාලෙකට ඉහෙතදී ඔයාලට දුන්නේ රෙඩ් කොංගෝ පැලේම තමයි. මේ බලන්නකො මෙයාගේ සයිස් එක. නේ මෙයාට දැන් කිසිම පෝෂණයක් නැහැ. හුඟ කාලෙකින් මෙයාට මොනවත්ම දැම්මේ නැහැ. මේකට දාපු පොල්ලලි ගෑලි පවා මෙයා දැන් දි รา පත් කරලා ඒ පෝෂණෙත් මෙයා අරගෙන ඉවරයි. අනිත් අයට වගේම මෙයාටත් වතුර ටිකක් දානවා විතරයි මම. මෙයාට හරියම සාත්තුවක් කරන්න මට බැරි වුණා. මෙයා කැපුවෙත් නැහැ. මෙයා හරිම ලස්සන හින්දා. ඉතින් රෙඩ් කොංගෝ කියන්නේ ලස්සනම පැලයක්. මේ රෙඩ් කොංගෝ පැලෙත් එක්ක හැප්පෙන්න පුළුවන් මට හිතෙන්නේ ග්‍රීන් කොංගෝ වලට විතරයි. මොකද දැන් ඔය අපි බර්කින් කිව්වට බර්කින් උනත් හරිම ලාමක පැල බර්කින් කියන්නේ. බර්කින් සහ ගෝල්ඩන් සෝ ඒ වගේ ඉන්ඩෝ ප්ලාන්ට් අපි ගත්තාම ඒවා හරි ලාමකයි. ඒ වලට සමහරට හිරු එළිය වැඩි වුණත් වැරදි. හිරු එළිය නැති වුණත් ඒගොල්ලෝ හැදෙන්නේ නැහැ. අවුව එහෙමයි. එතකොට වැස්ස හරි එක දිගටම වැස්සොත් ඒත් එයාලට අහිත කරයි. එක දිගටම වැස්සේ නැත්තම් ඒත් එයාලට අහිත කරයි. අන්න ඒ වගේ දැන් මේ රෙඩ් කොංගෝ පැලේ
මේ අපිට ගම් වතුර දාපු වෙලාවේ මෙයා දවස් 3ක්ම වතුරේ හිටියේ. ඈ එතකොට මෙච්චර ලොකුත් නෑ. එතකොට මම මල් මේ වගේ කරන කෙනෙක් නෙවෙයි. මෙයා ගෙදර නිකන් හදලා තිබුණා. දවස් 3ක්ම මෙයා වතුර යට හිටියත් මෙයා නරක්ුනේත් නෑ, මැරුණෙත් නෑ. ඈ අන්න ඒකයි මම කියන්නේ රෙඩ් කොංගෝ වලට බය වෙන්න එපා. මොකද අර මැසේජ් එකේ හැටියට අනේ මිස් රෙඩ් කොංගෝ නම් එපා කිව්වට රෙඩ් කොංගෝ පැලයක් අපි මං ගාව තියෙනවා මිස් ඒක ඇති. එහෙම කිව්ව කවුරුත් හිටියේ නෑ. ඒ වාක්‍යෙන් මට හිතුනේ රෙඩ් කොංගෝ වලට බය වුණා කියලා විතරයි. නමුත් රෙඩ් කොංගෝ තියනවා කියන එක මට ඒක එවෙලේ හිතුන්නේ නෑ. මං ඒකයි මේ කියන්නේ මේ සාමාන්‍ය රෙඩ් කොංගෝ වගේ රෙඩ් කොංගෝ එකෙත් දැන් ඇවිල්ලා තියෙනවානේ වෙරිගේටට අය රුපියල් 25000යි 24000යි ඔය වගේ ගණන් වලට ඇවිල්ලා තියෙනවා. දැන් ඊයේ පෙරේද එක්කෙනෙක් අරගෙන තියෙනවා ඒක එකක් එයා අරන් තියෙන්නේ 14000කටද කොහෙද රෙඩ් කොංගෝ එකේ වෙරිගේටඩ් එකක්. හරිද? රෙඩ් කොංගෝ එකේ වෙරිගේටඩ්. මේ නමුත් ඒවා හරිම తాවකාලිකයි. එයාම කියනවා නංගි දැන් ඊළඟට එන කොලේ වෙරිගේටඩ් නැහැලු. එහෙම වුණාම එයාගේ අර මුළු මුදලම ඉවරයිනේ. තේරුමක් නැහැ. මං ගාව නම් ඇත්තෙත් නැහැ මට එච්චර මුදලක් දරන්න බැරි හින්දා මම ගන්නෙ නැහැ. තේරුමක් නැති හින්දා. ඒ හින්දා. ඉතින් මම ඒකයි කියන්නේ බය වෙන්න එපා රෙඩ් කොංගෝ වලට. අර මං කිව්ව විදිහට පස් මාධ්‍ය වෙනස් කරලා හදාගන්න බලන්න. ගෙදරකට ලස්සනටම හදන්න පුළුවන් ලස්සනම පැලයක් තමයි මේ රෙඩ් කොංගෝ කියන්නේ. මේ තනිකරම ප්ලාස්ටික් වගේ මෙයා. ඔයාලා ගාව තියෙනවා ඔයාලා දන්නවනේ. ඉතින් අන්න ඒකයි ග්‍රීන් කොංගෝ කියන්නේ රෙඩ් කොංගෝ වලම සහෝදරයෙක් තමයි. නමුත් එයා හරි වෙනස් පාටක්. එයා වෙනස්. එයා මෙයාගේ ළඟින් තියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි එයා. එයාගේ පාට හරිම වෙනස් විදිහට තමයි එයා හැදෙන්නේ. ඉතින් ඒක නෙමෙයි මට ආව ප්‍රශ්නේ. අර රෙඩ් කොංගෝ වලදී ආව ප්‍රශ්නේ තමයි මට මේක පැහැදිලි කරන්නම උවමනාව තිබ්බේ. බය වෙන්න එපා. රෙඩ් කොංගෝ කියන්නේ හරිම ලස්සන පැලයක්. හදන්න අමාරු නෑ. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නෑ. එයා ඔහේ හැදෙනවා. හැබැයි එයාට හෙවණ අවශ්‍යයි. හෙවණ තමයි එයා ගොඩාක් ප්‍රිය කරන්නේ. එයාට මේ තද අවුව හරියන්නේ නෑ. ඒ හින්දා මේ ඉතින් මගේ මල් ඉල්ලපු අයට තමයි මම මේ විශේෂයෙන්ම කියන්නේ මල් ඉල්ලපු අයට නැති වුණත් රෙඩ් කොංගෝ නම් එපා කියපු අයට තමයි මේ මැසේජ් එක මම මේ අද මේ දෙන්නේ. මේ පණිවිඩය මම අද දෙන්නේ. මට පුදුම හිතුණා රෙඩ් කොංගෝ වගේ පැලයක් එපා කියනකොට. ඒකයි. ඉතින් මේ රෙඩ් කොංගෝ කියන්නේ හරිම ලස්සනයි. එයත් එක්ක මං කිව්වේ හැප්පෙන්න පුළුවන් ඔය ග්‍රීන් කොංගෝ වගේ පැලයකට පමණයි. ඉන් එහා මේ මං හිතන්නේ ඔය අපි කොච්චර ලස්සනට මොනවාද අපි දැන් ලස්සනට හදනවා මොකද්ද මේ බර්කින් එහෙම බර්කින් හදනවා. එතකොට ඔය මොනවාද ගෝල්ඩන් සෝ හදනවා. ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් රෙඩ් කොංගෝ තරම් ශක්තිමත් නැහැ. දැන් මේ රෙඩ් කොංගෝ පැලේ දවස් 3ක්ම වතුර යට තිබුණා කියන්නේ මෙයා කොච්චර ශක්තිමත් වෙන්න ඕනද? ගම් වතුර දාපු වෙලාවේ අපි මොකෝත්ම ගත්තේ නැහැ. මට එච්චර ඔලුවට ආවෙත් නැහැ. මෙයා විතරක් නෙමෙයි පැල ගොඩක් තිබුණා නම් මනම් ගොඩක් ඒවා මැරුණා. මෙයා බේරිලා තිබුණා. ඒ කියන්නේ මෙයාම උඩකින් තියන්නවත් මොකුත් ඒවල ඔලුවට ආවේ නැහැ. ඉතින් ගේ වැහුවා ගියා යන්න. නමුත් එනකොට මෙයාගේ වතුර අපි ආවේ වතුර හිඳුනට පස්සේ. මෙයාගේ වතුර හිඳිලා මෙයා හොඳ තත්ත්වෙන් හිටියා. කිසිම දිලීරයක්වත් මොනවත් මෙයාට බෝ වුණේ නැහැ. දැන් තමයි මෙයා මේ net එකේ දැලක් යට හෙවණ යට ඉන්නේ. නැත්තම් මෙයා හෙවණක් තිබුණු කෙනෙකු නෙමෙයි. යන්තම් නිකන් අඹ ගහ යට තමයි මෙයා හිටියේ. ඒකයි මම කියන්නේ ඔයාලගේ රෙඩ් කොංගෝ පැලේ ඒ විදිහට හදාගන්න. ඒක නරක වෙන පැලයක්වත් එහෙම ආවට ගියාට මැරෙන පැලයක්වත් නෙමෙයි. හදන්න අමාරුත් නැහැ. හදන්නත් ලේසි. ඔයාලට කැමති තැනකින් තියන්න පුළුවන්. නිතර දෙවේලේ බෙහෙත් වලට පොහොර වලට යන්න ඕනෙත් නැහැ. වතුර තිබුණත් ඇති මෙයාට. අපි අර හිටවනකොට මුලදී මෙයාව පෝච්චියකට දාලා හිටවලා ඊට පස්සේ සතියකට දෙකකට පස්සේ මේ මොනා හරි දාන පෝරක් වෙනදා වගේ දානවා නම් ඒ ඇති. නොදැම්මත් මෙයා හැදෙනවා. නොදැම්මත් මෙයාගේ අර අපි පස් මාධ්‍ය දානකොට කොම්පෝස්ට් ටිකක් එහෙම පොල්ලෙලි කෑලි ටිකක් ඒ වගේ වැඩිපුර දාලා අනලා එකපාරම මෙයා ඉඳුවාම ආයේ මෙයාට පෝරක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඉතින් ওই ටික තමයි මට අද කියන්න උවමනා වෙලා තිබ්බේ. අද කතා කළේ රෙඩ් කොංගෝ ගැන විතරමයි. ඊළඟට මොකද්ද ළමයි මට එන මැසේජ් එක රෙඩ් කොංගෝ ගැන? අපි බලමු නේද? බලමු කට්ටිය මොකද කියන්නේ කියලා. ඉතින් මේ වැඩි දික් කරන්නත් බෑ වීඩියෝ එකද මොකද ඕගොල්ලොත් මං වගේම කාර්ය බහුලයිනේ.
ඔයගොල්ලොත් මං වගේම කාර්ය බහුලයි යන්නේන ගමන් වැඩ කරන ගමන් වීඩියෝ එක එහෙම මෙහෙම බලනවා වෙන්න පුළුවන්. ඒ හින්දා මං හැමතිස්සෙම බලන්නේ බොහොම කෙටියෙන් විස්තරය ඉවරයක් කරන්න. ඉතින් මේ ඊළඟට සේල් එකක් දානවා තව දවසකින් දෙකකින් විතර. ඉතින් බලන්න බලලා ඉතින් කතා කරන්න WhatsApp message කරන්න. මට වැඩියෙන්ම ඕනේ ඒක. නිකන් normal call ගන්නවට වඩා WhatsApp එක මං අනිවාර්යෙන් බලනවා. ඒක බය වෙන්න දෙයක් නැහැ මං reply කරන හින්දා. එහෙනම් ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp එක හරහා කතා කරන්න නැත්නම් message එකක් දාන්න. මං ඔයාලට ඒකට පණිවිඩය තියන්නම්. හැමෝටම ඉතින් ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.